අද මේ ඉන්විටේෂන් එක එනකොට මට දැනුනේ පුදුම සතුටක්. මේ මං අවුරුදු ගානක්ම මගේ දෙවනි ගෙදර කියලා සැලකපු මගේ ආයතනයේ මාත් එක්කම රැඳී හිටපු මගේ මිත්‍රාකාරය ටීම් ෆයිනෑන්ස්. එහෙම තමයි අපි ආදරයට කතා කරන්නේ. ඉතින් මගේ මිත්‍රාගාරයම එකතු වෙලා අද මේ ඉන්විටේෂන් එක මට දුන්නේ මගේ ෆෙයාවෙල් එකට. ඉතින් ඒකෙන් දැනුණු සතුට ඔයාලත් එක්ක බෙදා හදාගන්න මාත් හිතුවා. මේ මගේ මතකයන් ආපස්සට ගෙන ගියපු රසවත් දවසක්. එන්න මාත් එක්ක නිදහසේ ඒ රස මතක බලන්න. මං අනන්තවත් ව්ලොග්ස් හදලා ඇති අපෙන් සමුගෙන යන අපේම සහෝදයන්ට. ඒත් මං හීනකින්වත් හිතුවේ නෑ මගේ ෆෙයාවෙල් එකටත් මටම මේ වගේ ව්ලොග් එකක් හදන්න වෙයි කියලා. ඉතින් අද ඒ වගේ දවසක්. ඒත් මගේ මතක අතර ඉහළින්ම සැරිසරන ලස්සනම දවසක්. කියා ගන්න බැරි පාඩුවක් මේක. ගියා කියන්නේ නිකන් අපේ ඩිපාර්ට්මන්ට් එකම කඩා වැටෙනවා වගේ වැඩක්. ලොකු පාඩුවක් කඩා ගන්න අපෝ ඉන්න කියලා කියන්නේ. මේක ලොකු පාඩුවක් ඇත්තටම කියනවා නම් දුකයි කොට. තාම අඬනවා. මත්තන මොකද සතුටුයි. සතුටුයිද මොකද? වෙනවද ඉන්නේ? ඔයාට මොකද කියන්නේ? ඔයා ඉතින් හැමදාම නැති එකකින් ලොකු පාඩුවක් ඉතින් අපිට හැබැයි හැමදාම ඉන්නවා වගේ තමයි සාම දැනෙන්නේ. පරිණ මාත් එක්ක එකටම ඉඳලා එක බත් එක කාලා ඉඳලා දැන් මාර දුකයි මාර පාඩුවක්. ඇත්තටම දුකයි. මහේෂ්ට chance එකක් දෙමු බබා සනීපන්න එකවල. ඔව්. අන්නෙලා අද මෙන් අපි දෙන්න එකටම ගියා. ආයෙ එකටම එනවා. මේ ඉන්නේ මගේ ගුරුවරයා. මගේ ගුරුවරයා ලක්ෂිත ඔයාට මොකද ඉතින්? යන්න මම වසිකා මෙහෙමයි. අතරම පාඩුව තමයි ඉතින්. ඩිපාර්ට්මන්ට් එකේ මොන රිපෝට් එකක් කරනවා. ඔව්. මෙන්න තායේ ගන්නේ දෙකයි. Tahu beda kan? Baru nih
ප්‍රශ්න මොකක්ද? 5 star hotel එක කන්නේ කොහොමද මේකේ? අම්මයි තාත්තයි සර්ප්‍රයිස් එක ගෙන්නන්න දෙන්න. සර්ට කතා කරලා තිබුණා. ඒ ඇස්සේ මගේ මේ දේ වුණා. ඒක කරන් දැන ජීවිතේම තමයි. දැන් රසිකත් එක්ක අපි අවුරුදු ගානක් දැන් අපි ඉන්නවනේ එකට. මේ රසික කියන්නේ මාර චරිතයක්. ඕනෑම සිටුේෂන් එකක ඕනෑම කෙනෙක් එක්ක ඉන්න ඕන චරිතයක්. කිසිම කෙනෙකුට මුකුත් එහෙම වරදක් කරන්නේ නැහැ. හැමෝටම එක සාධාරණව ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන උත්සවයක් සංවිධානය කරලා මට දීපු ආදරයට සුසන්තයි ඇතුළු ටීම් ෆයිනෑන්ස් එකට ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම හුඟක් ආදරේ මම. රසේස් ව්ලොග්ස් වෙතින් මේ ආදරය ඔයාලට මම මෙහෙම අරගෙන එනවා.